Hi, what's up guys? Apple iPhone අලුත්ම අප්ඩේට් එක iOS 26 අප්ඩේට් එක මම හිතන්නේ ඔයාලද මේ වෙනකොටත් කරගෙන ඇති. Apple iPhone 11 ඉඳලා උඩට තියෙන ෆෝන්ස් වලට මේ අප්ඩේට් එක available iOS 26. මේ iOS 26 එකත් එක්ක එන අලුත්ම ෆීචර්ස් ගැන ගොඩක් අය කතා කරලා තිබ්බා ෆෝන් එකට. හැබැයි Apple CarPlay එකට මේ iOS 26 එකත් එක්ක එන ෆීචර්ස් ගැන කවුරුත් කතා කරලා තිබ්බේ නැහැ. ඉතින් අපි බැලුවොත් එහෙම Apple CarPlay එක මේ Apple CarPlay එකටත් iPhone 26 iOS 26 එකත් එක්ක ආපු ඒ අප්ඩේට් එකෙන් ආපු මේන්ම ෆීචර් එක. ඒ මේන්ම ෆීචර් එක තමයි liquid glass ෆීචර් එක. ඒ liquid glass ඩිසයින් එක Apple CarPlay එකටත් ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් ඊට පස්සේ අපිට ලික්විඩ් ග්ලාස් ඩිසයින් එක මෙතන සෙටිංස් වලට ගිහිල්ලා අපිට එක චේන්ජ් කරගන්න පුළුවන් කස්ටමයිස් අයිකන්ස් වලට ගිහිල්ලා අපිට ක්ලියර් මේ වෙලාව ක්ලියර් අයිකන්ස් අපිට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩාර්ක් අයිකන්ස් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිෆෝල්ට් එන කලර්ෆුල් අයිකන්ස් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේ මේ iPhone එකට එන ෆීචර්ස් උත් මේ Apple CarPlay එකට ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඒකම අපි බැලුවොත් ඊළඟට මේගොල්ලන්ගේ අලුත් තව ෆීචර් එකක් තමයි මේ මැප් එක. මැප් එක ඒක ඩිසයින් කරලා තියෙනවා ඒගොල්ලෝ මල්ටි ටච් ස්ක්‍රීන් එකක්. මල්ටි ටච් ඒ කියන්නේ අපිට මේ ස්ක්‍රීන් එක මූව් කරගන්න පුළුවන් අපිට ඕන විදිහට අපිට මැප් එක zoom කරගන්න පුළුවන්, pan කරගන්න පුළුවන්, zoom out, zoom in කරගන්න පුළුවන් විදිහට මේ CarPlay එකේ මැප් එක ඩිසයින් කරලා තියෙනවා. ඒකත් අලුත්ම අප්ඩේට් එකක්. ඊට අමතරව මේකට විජට්ස් ඇඩ් කරලා තියෙනවා. එතකොට අපිට මේක ඩේට් එක තියෙනවා. අපිට ඕනනම් වෙදර් එක දාගන්න පුළුවන්. අපිට ෆොටෝ එකක් දාගන්න පුළුවන්. ඕනනම් අපිට මේක වෙනස් කරලා ක්ලොක් එක දාගන්න පුළුවන්. මේ විජට්ස් අපිට මේ විදිහට වෙනස් කරගන්නත් පුළුවන්. එතකොට අපිට මෙතනිනුත් අපිට මේක චේන්ජ් කරන්න පුළුවන්. අපිට සන්සෙට් ටයිම් එක, සන්රයිස් එක, ඊළඟට මේ ඩේට් එක, අපිට කැලෙන්ඩර් එක ඕනනම් දාගන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මෙතනට ඇඩ් කරගන්න පුළුවන් මේ ස්ක්‍රීන් එකට. ඊට අමතරව අපි ගියොත් එම් ෆෝන් කෝල්ස් වලට කලින් නොතිබ්බ විදියට මෙතන අපිට ඩයල් පෑඩ් එකක් ඇවිල්ලා තියෙනවා. අපිට නම්බර් එකක් ඩයල් කරලා කෝල් එකක් ගන්න පුළුවන්. ඊට අමතරව contacts මේ contacts මුළු contacts list එකම CarPlay එකට ඇඩ් වෙලා තියෙනවා. එතකොට recent අපිට ආපු calls, miss calls, අපේ call list එක ඒ විදියටම අපිට CarPlay එකෙත් බලා ගන්න පුළුවන් විදියට මේක ඩිස්ප්ලේ කරනවා. ඒකම අන්තිමටම කියන්න ඕනේ අපිට මේ අපේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් ප්ලේ කරලා AirPlay හරහා මේ CarPlay එකේ ඩිස්ප්ලේ එකෙන් අපිට වීඩියෝ එකක් ඩිස්ප්ලේ කරගන්න හැකියාවක් තියෙනවා. මෙන්න මේ ෆීචර්ස් තමයි iOS 26